අයිබෝන් හැමෝටම සුබ දවසක්. ඔයාලා දන්නවද ජිම් එකේ කරන ව්‍යායාම් වලින් විතරක් ඇඟ හැදෙන්නේ නැහැ කියලා. ඒකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි ප්‍රෝටීන් කියන්නේ. අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ ලංකාවේ අපිට ඊටාම පහසුවෙන් ගන්න පුළුවන් මාංශ පේශි වර්ධනයට උදව් වෙන ප්‍රෝටීන් බහුලම ආහාර වර්ග කිහිපයක් ගැන. ඉතින් දැන් අපි බලමු මොනවද ඒ ආහාර වර්ග කියලා. අංක 1 බිත්තර. ඔයාලා හැමෝම දන්නවනේ හොඳ ඇඟක් හදනවා කියන්නේ මස්පිඩු වර්ධනය කරගන්න ප්‍රෝටීන් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් කියලා. වෙළඳපොලේ විවිධ සප්ලිමන්ට් තිබුණට ලාභදායී සහ ගුණදායීම හොඳම ප්‍රෝටීන් ප්‍රභේදයක් තමයි බිත්තර කියන්නේ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක ග්‍රෑම් 6කට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපේ සිරුරට අත්‍යවශ්‍ය වෙන ඇමයිනෝ අම්ල සියල්ලම වගේ මේකේ අඩංගු වෙනවා. බිත්තරවල සුදුමැදය ගැන කතා කරනකොට මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ප්‍රෝටීන් විතරයි. මේකේ මේද ප්‍රමාණයත් ඉතාම අවමයි. ඒ විතරක් නෙමෙයි බිත්තරවල කහමදය ගැන කතා කරනකොට ඇති අවබෝධයක ඉන්නවා. කහමදේ කොලෙස්ටරෝල් තියෙනවා කියලා ගොඩක් අය ආහාරයට ගන්නෙ නැහැ. ඒත් මතක තියාගන්න කහමදේ තමයි හොඳම වර්ගයේ මේද. විටමින් D, විටමින් B සහ බයොටින් වැනි පෝෂක පදාර්ථ රාශියක් තියෙන්නේ. බිත්තරවල තියෙන උසස් තත්වයේ ප්‍රෝටීන් මගින් ව්‍යායාම් නිසා හානි වුණ මස්පිඩු ඉතා ඉක්මනින් අලුත් වැඩියා කරගන්න වගේම ප්‍රමාණය වැඩි කරගන්නත් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි බිත්තරවල තියෙන පෝෂක පදාර්ථ මගින් දවස පුරාම ශක්තිය පවත්ව ගන්නත් ඔයාට උදව් ලැබෙනවා. බිත්තර ආහාරයට ගත්තම බඩ පිරුණු ගතියක් වැඩි වෙලාවක් තියෙන නිසා අනවශ්‍ය කෑම ආහාරයට ගන්න එක පාලනය කරගන්නත් ඔයාට පුළුවන්. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි දිනකට බිත්තර කීයක් ආහාරයට ගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් ජිම් යන දිනපතා ව්‍යායාම කරන කෙනෙකුට දිනකට බිත්තර 3-6 අතර ප්‍රමාණයක් ආහාරයට ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබේ සිරුරේ ස්වභාවය සහ වෙනත් සෞඛ්‍ය ගැටලු මත මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔබ සම්පූර්ණ බිත්තර 3-6 අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නව නම් කහමද ප්‍රමාණය දිනකට 2ක් හෝ 3කට සීමා කරලා ඉතිරි ප්‍රමාණයට සුදුමද විතරක් ආහාරයට ගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. අංක 2 කුකුල් මස්. ඇයි කුකුල් මස් ජිම් යන අයට මෙච්චර විශේෂ වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම චිකන් බ්‍රෙස්ට් එකේ මේද ප්‍රමාණය ඉතාම අවමයි. ඒ වගේම උසස් තත්වයේ ලීන් ප්‍රෝටීන් ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වෙනවා. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100ක ග්‍රෑම් 30කට ආසන්න ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මස්පිඩු ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන විටමින් B, නියාසින්, සෙලේනියම් සහ සිංක් වැනි පෝෂක පදාර්ථ රාශියක් මේකේ අඩංගු වෙනවා. ව්‍යායාම කරනකොට අපේ මස්පිඩු වලට සිදුවන හානි අලුත් වැඩියා කරලා මස්පිඩු ප්‍රමාණය වර්ධනය කරන්න කුකුල් මස් වල අඩංගු ඇමයිනෝ අම්ල උදව් වෙනවා. කුකුල් මස් ආහාරයට ගත්තම දිගු වෙලාවක් බඩ පිරුණු ගතියක් තියෙන නිසා අනවශ්‍ය කෑම පාලනය කරගන්න ඔයාට පුළුවන්. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි කුකුල් මස් තෙල් ගොඩක් දාලා බැදලා ආහාරයට ගන්න එක. ඉතින් ජිම් යන ඔයා කුකුල් මස් ආහාරයට ගන්නවා නම් ග්‍රිල් කරලා එහෙම නැත්නම් කම්බල ආහාරයට ගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. උයනකොට පොල් තෙල් හරි ඔලිව් තෙල් ඉතා ස්වල්ප ප්‍රමාණයක් භාවිතා කරන්න. කුකුල් මස් වල සම ඉවත් කරලා ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය මේද සහ කොලෙස්ටරෝල් සිරුරට එකතු වීම වළක්ව ගන්න පුළුවන්. අංක 3 සැමන්. බිත්තරයි චිකනුයි විතරක් නෙමෙයි මස්පිඩු වේගෙන් වර්ධනය කරගන්න ඇගේ තියෙන අනවශ්‍ය මේද ඉවත් කරලා හොඳ ශරීර හැඩයක් ගන්න උදව් වෙන තවත් හොඳ ආහාරයක් තමයි සැමන් කියන්නේ. ප්‍රධාන වශයෙන්ම සැමන් කියන්නේ උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ප්‍රභේදයක් වගේම සිරුරට අත්‍යවශ්‍ය වෙන ඔමෙගා 3 ෆැටි ඇසිඩ් බහුලව තියෙන ආහාරයක්. ග්‍රෑම් 100ක පමණ සැමන් කොටසක ග්‍රෑම් 20කට අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ හොඳම වර්ගයේ මේද අඩංගු වෙනවා. මේකේ තියෙන ඔමෙගා 3 මගින් ව්‍යායාම් කරනකොට මස්පිඩු වලට ඇතිවෙන දැවිල්ල අඩු කරලා මස්පිඩු ඉක්මනින් රිකවර් කරගන්න ලොකු උදව්වක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි හෘදයාබාධ සහ සංදි වේදනා වලින් ආරක්ෂා වෙන්නත් මේ සැමන් වල තියෙන ඔමෙගා 3 උදව් වෙනවා. ඒ වගේම රසය වැඩි කරගන්න ලෙමන් යුෂ, ගම්බිරිස් සහ ඔලිව් ඔයිල් ස්වල්පයක් භාවිතා කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් සතියකට දින 2ක් හරි 3ක් හරි ඔයාගේ කෑම වලට සැමන් එකතු කරගන්න. අංක 4 ඉස්සන්. බිත්තර චිකන් සැමන් වගේම ඔයාට හිතා ගන්නවත් බැරි තරම් අඩු කැලරි ප්‍රමාණයකින් වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා දෙන ආහාරයක් තමයි ඉස්සන් කියන්නේ.
ඇයි ඉස්සන් ජිම් යන අයට මෙච්චරම විශේෂ වෙන්නේ? ප්‍රධානම හේතුව තමයි ඉස්සන් කියන්නේ ඊටාම අඩු මේද ප්‍රමාණයක් සහ ඒ වගේම ප්‍රෝටීන් බහුල ආහාරයක්. ග්‍රෑම් 100ක පමණ ඉස්සන් ප්‍රමාණයක ග්‍රෑම් 20කට අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සිවුර මස්පිඩු වර්ධනයට ශක්තියට අත්‍යවශ්‍ය සෙලෙනියම්, විටමින් B12 සහ යකඩ වැනි පෝෂක පදාර්ථ රාශියකින් සමන්විතයි. ඔයාගේ ශරීරයේ තියෙන මේද අඩු කරලා මස්පිඩු වර්ධනය කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් ඉස්සන් කියන්නේ ඔයාට ආහාරයට ගන්න පුළුවන් කදිම ආහාරයක්. ඉස්සන් වල අඩංගු විටමින් B සහ අයරින් මගින් සිරුර ශක්තිය වැඩි කරනවා වගේම ව්‍යායාම කරනකොට ඔයාගේ මහන්සියත් අඩු කරන්න උදව් වෙන ආහාරයක්. ඒ විතරක් නෙමෙයි ව්‍යායාම වලින් පස්සේ මස්පිඩු වල ඇතිවෙන හානි අලුත් වැඩි කිරීමට අවශ්‍ය වෙන ඇමයිනෝ අම්ල ඉස්සන් තුල සම්පූර්ණයෙන්ම අඩංගු වෙනවා. ඉස්සන් ආහාරයට ගන්නකොට අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් තියෙනවා. තෙල් ගොඩක් දාලා බෙදලා ආහාරයට ගන්න එපා. ග්‍රිල් කරලා ස්ටූ කරලා ආහාරයට ගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. රසය වැඩි කරගන්න ලෙමන් විෂ, ගම්බිරිස් සහ සුදු ලුණු පාවිච්චි කරන්නත් පුළුවන්. අංක 5 හරක් මස්. ග්‍රෑම් 100ක පමණ හරක් මස් කොටසක ග්‍රෑම් 25කට අධික උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ජිම් එකේ ව්‍යායාම කරන ඔයා ශක්තිය වැඩි කරගන්න හිතාගෙන ක්‍රියේටින් ගන්නවනේ. හරක් මස් වල ස්වභාවිකම ක්‍රියේටින් අඩංගු නිසා මස් පිඩු වලට අමතර ශක්තියක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිරුර පුරා ඔක්සිජන් ගෙන යාමට සහ හෝමෝන මට්ටම ඒ කියන්නේ ටෙස්ටොස්ටෙරෝන් පවත්ව ගන්න මේ පෝෂක පදාර්ථ අත්‍යවශ්‍යයි. ඔයාගේ ශරීරයේ ප්‍රමාණය වැඩි කරගන්න මහන්සි වෙන කෙනෙක් නම් හරක් මස් කියන්නේ කැලරි සහ ප්‍රෝටීන් බහුල කදිම ආහාරයක්. මේකේ අඩංගු විටමින් B සහ යකඩ නිසා ජිම් එකේදී වැඩි මහන්සියක් දැනෙන්නේ නැතුව වැඩි වෙලාවක් ව්‍යායාම කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පිරිමින්ගේ මස්පිඩු වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධාන හෝමෝනයක් වෙන ටෙස්ටොස්ටෙරෝන් නිරෝගී මට්ටමක පවත්ව ගන්න හරක් මස් වල අඩංගු මේද සහ සිංක් උදව් වෙනවා. ඉතින් මේ ආහාර වර්ග ඔයාගේ දෛනික ආහාර වලට එකතු කරගත්තොත් ඔයාට ඔයාගේ ඇඟ හදාගන්න වැඩේ ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මතක තියාගන්න ප්‍රෝටීන් විතරක් තියෙන ආහාර ගත්තට විතරක් මදි. ඒකට හරියන ව්‍යායාමත් කරන්න ඕනේ. වීඩියෝ ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි ඔබගෙන් සමුගන්නවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.